ආයිබෝවන් මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ඉතින් මේ බ්‍රේකින් නිවුස් එක නම් ටිකක් සංවේදී නිවුස් එකක්. ඉතින් අපි බලමු මොකද්ද මේ නිවුස් එක කියලා. According to the police, Siridath Dhammika, a former superintendent of the Busa prison, was shot by an unidentified gunman at Talagaha in Akmimana. At present, there is no information available about the perpetrator or the motive behind the murder. The former prison officer succumbed to his injuries at the scene. මේකෙන් ඇත්තටම කියන්නේ මේ පොලිසියට අනුව සිරිදත් ධම්මික a former superintendent ඒ කියන්නේ හිටපු අධිකාරිවරයෙක් කියන එක කොහෙද බූස ප්‍රිසන් එකේ was shot වෙඩි තියලා අන්න මේ මහත්මයාට වෙඩි තියලා තියෙනවා by an unidentified gunman හඳුනා නොගත් තුවක්කුකරුවෙකු විසින් කියන අදහස කොහෙද at Talagaha in Akmimana. At present මේ වෙනකොට there is no information available මුකුත් තොරතුරු ලැබිලා නැහැලු available නැහැලු about the perpetrator අන්න perpetrator කියන්නේ කාටද අපරාධකාරයා ගැන or the motive මේක හේතුව ඒ කියන්නේ චේතනාව behind the murder මේ murder එකේ චේතනාව ඒ වගේම මේකට සම්බන්ධ අපරාධකාරයෝ වෙන මුකුත්ම තොරතුරක් නැහැලු තාම අන්තිමට තියෙනවා the former prison officer මේ හිටපු බන්ධනාගාර නිලධාරියා succumbed to his injuries at the scene සිද්ධිය උන වෙලාවෙම තුවාල හින්දා මිය ගියා කියන අදහස. ඉතින් මම හිතනවා මේ නිවුස් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ඔයගොල්ලොන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න පුළුවන් වුණා කියලා. හැමෝටම ආයිබෝවන්.